ඔබ නිතරම ඔබගේ සෞඛ්‍ය ගැන හිතන කෙනෙක්ද? එහෙනම් ඔබ try කරන්නෙම පෝෂක ඉහළ ප්‍රමාණයක් අඩංගු ආහාර ලබා ගන්න. දැන් මෙතනදී මේ වගේ ආහාර වලට අපි කියනවා සුපර් ෆුඩ්ස් කියලා. දැන් කෙනෙක්ට එකපාර ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. සුපර් ෆුඩ්ස් තියෙන්නේ පිට රටවල විතරයි. ඒවා ලංකාවේ මිලදී ගන්න නැහැ. ලංකාවේ මිලදී ගන්න තිබ්බත් මිල අධිකයි. ඇත්තටම මේක වැරදි මතයක්. ඔබගේ නිවසේම ඔබගේ කුළුබඩු බඳුනේම තියෙනවා කරාබුනැටි කියලා ද්‍රව්‍යයක්. මේ කරාබුනැටි වලට ඉතා ඉහළ පෝෂක ගුණයක් තියෙනවා. ඔබගේ ශරීරය නිරෝගීව තබා ගන්න හැකියාව ලබා දෙන රසායනිකයන් තියෙනවා මෙන්න මේ කියන කුඩා මල් පොහොට්ටු වල. අද වීඩියෝ එකේදී මම ඔබට කියා දෙනවා කරාබුනැටි පානය. ඔබ දවස් 14ක් උදෑසන හිස් බඩ පානය කරොත් ඔබට ලබා ගන්න පුළුවන් සෞඛ්‍යමය වාසි මොනවද? ඉතින් ඇත්තටම කරාබුනැටි කියන්නේ සිසිජියම් ඇරෝමැටිකම් කියන ශාකයේ වියලන ලද මල් පොහොට්ටු. ඉතින් මේ මල් පොහොට්ටු වල තියෙන රසායනිකයක් යුජිනෝල් කියලා. මේ යුජිනෝල් කියන රසායනිකයෙන් තමයි ඔබට මේ සෞඛ්‍යමය ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. ඉතින් මම කලින් වීඩියෝ එකක් කරා දවස් 14ක් සීනි ආහාර ලබා ගන්න නැතුව හිටියොත් ඔබගේ ශරීරයට ලබා ගන්න පුළුවන් සෞඛ්‍යමය වාසි මොනවද කියලා. ඉතින් එතනදී ඒ වීඩියෝ එක ලංකාවේ ලක්ෂ 4කට වඩා වැඩි පිරිසක් බලලා තිබ්බා සහ ඒක ක්‍රියාත්මක කරලා තිබ්බා. ඊට පස්සේ රිසල්ට් කමෙන්ට් කරලා තිබ්බා. ඇත්තටම ඔක්කොම පොසිටිව් ෆීඩ්බැක්. ගොඩක් සතුටුයි ඇත්තටම ඒකෙන් ප්‍රතිඵල ලබා ගත්ත එකට. ඉතින් අද වීඩියෝ එකේ ඔබ අනිවාර්යයෙන් මේක ක්‍රියාත්මක කරන්න. මේක දවස් 14ක් අඩුම ඔබ try කරන්න. ඒ කියන්නේ 14 day cycle එකක්. මේ challenge එක ඔබ බාර අරගෙන මොකද උදෑසන මේක පානය කරන්න විතරයි තියෙන්නේ. දැන් මම අද වීඩියෝ එකේදී කියා දෙනවා පළවෙනි කොටසින් මොනවද ලැබෙන සෞඛ්‍යමය වාසි. දෙවෙනි කොටසින් මම කියා දෙනවා කොහොමද මේ පානය සකස් කරගන්නේ. ඊටාම සරල දෙයක්. ඊට පස්සේ තුන්වෙනි කොටසින් මම කියා දෙනවා ඇත්තටම මේ පානය ගන්න කලින් ඔබ සැලකිලිමත් වෙන්න ඕනි කාරණා මොනවද? ඔබගේ මොකක් හරි ලෙඩක් තියෙනවනම් හෙල්ත් කන්ඩිෂන් එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඔබ සැලකිලිමත් වෙන්න ඕනි තත්ත්ව මොනවද? ඉතින් ඒ සියල්ල අද වීඩියෝ එකේ මම ඔබට කියා දෙනවා. වීඩියෝ කියවනකම් බලන්න ඔබට විශාල දැනුමක් ලබා ගන්න පුළුවන්. මම උෂාන් දේශප්‍රිය මෙඩිකල් ලැබොරටරි සයන්ස් ග්‍රැජුවේට් යුනිවර්සිටි ඔෆ් පේරාදෙණිය. මම දැන් යනවා වීඩියෝ එකේ පළවෙනි කොටසට. මේ කොටසින් මම කියා දෙන්න යන්නේ ඔබට මේ පානය ලබා ගැනීමෙන් ලැබෙන සෞඛ්‍යමය ප්‍රතිලාභ ගැන. පළවෙනි සෞඛ්‍යමය ප්‍රතිලාභය තමයි ඔබගේ ආහාර ජීර්ණය ක්‍රමවත් කරනවා, බඩ පිපුම අඩු කරනවා. දැන් මෙතනදී පළවෙනි දවස් 3 ගත්තට පස්සේ පළවෙනි දවස් 3 ඇතුළත මේ දැන් ඔබ මේ පානය ලබා ගන්නකොට ඔබගේ බඩ පිපුම අඩු වෙනවා. ඊට පස්සේ ඔබගේ ආහාර ජීර්ණ පද්ධතියෙන් එන්සයිම් ශ්‍රාවය කරනවානේ. දැන් අපි ආහාරයක් ගත්තට පස්සේ මේ ආහාරයේ ජීර්ණයට ලක් වෙන්න නම් අපගේ ආහාර ජීර්ණ පද්ධතියෙන් විවිධාකාරයේ එන්සයිම සෙක්‍රීට් වෙන්න අවශ්‍යයි. ශ්‍රාවය වෙන්න අවශ්‍යයි. මේ ශ්‍රාවය වෙන එක අඩු වෙන්න ගත්තොත් ඔබගේ ආහාර හොඳින් ජීර්ණයට ලක් වෙන්නේ නැහැ. හැබැයි එන්සයිම හොඳින් ශ්‍රාවය වෙනවා නම් ආහාර හොඳින් ජීර්ණයට ලක් වෙනවා. පෝෂක හොඳින් ඔබගේ ශරීරයට අවශෝෂණය වෙන්න ගන්නවා. දැන් මේ කරාබුනැටි වල තියෙන රසායනිකයන් මගින් මේ එන්සයිම හොඳින් ශ්‍රාවය වෙන්න උත්තේජනයක් ලබා දෙනවා. එමගින් වෙන්නේ ආහාර හොඳින් ජීර්ණයට ලක් වෙනවා, පෝෂක හොඳින් අවශෝෂණය වෙන්න ගන්නවා. කරාබුනැටි පානයට පුළුවන් ඔබගේ ලේවල සීනි මට්ටම පාලනය කරන්න. දැන් මෙතනදී වර්තමානයේ සිදු කරන ලද පරීක්ෂණ මගින් හොයාගෙන තියෙනවා කරාබුනැටි වල තියෙන රසායනිකයක් නයිජෙරසින් කියලා. ඔබට පුළුවන් මේක සර්ච් කරලා හොයාගන්න. මේ රසායනිකයට පුළුවන් කියනවා ඉන්සුලින් ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරන්න. දැන් දියවැඩියාව හැදෙන්නේ මෙන්න මේ කියන අවස්ථා දෙකේදීනේ. ඒ තමයි එකක් ඉන්සුලින් ඔබගේ ශරීරයෙන් ශ්‍රාවය වෙන්නෙම නැහැ. සෙක්‍රීට් වෙන්නෙම නැහැ. අග්න්‍යාසයෙන්. අනිත් එක තමයි ඉන්සුලින් ප්‍රමාණවත් තරම් ශ්‍රාවය වෙනවා. නමුත් ඔබගේ සෛල මේවට සංවේදී නැහැ. සෙන්සිටිව් නැහැ. මෙතන තියෙන්නේ ඉන්සුලින් රෙසිස්ටන්ට් කියන තත්ත්වය. ඒතකොට ඉන්සුලින් ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරන්න පුළුවන් නම් මේක එක්තරා අවස්ථාවකදී ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඒ තමයි දැන් ඔබගේ ලේවල සීනි මට්ටම මිලිග්‍රෑම් per ඩෙසිලීටර් 100ට වඩා අඩුයි නම් ගොඩක් වෙලාවට අපි කියනවා මේක normal. ඔබ healthy person කෙනෙක් ඔබට diabetic කියන තත්ත්වය නැහැ. 100 125 අතර නම් තියෙන pre diabetic කියන stage එක අපි කියනවා. ඒ කියන්නේ ඔබට පුළුවන් control වෙලා ඉක්මනට මේක 100න් පල්ලෙහාට දාගන්න ගොඩක් වෙලාවට හැකියාව තියෙනවා. 125ට වඩා වැඩි නම් අපි කියනවා දියවැඩියා අවස්ථාව. ඒකට ඔබට සමහරට ඖෂධ ලබා ගන්න සිද්ධ වෙනවා. ඒ වගේම මේ වගේ දෙයක් කරලා සපෝට් එකක් ලබා ගන්නත් පුළුවන්. දැන් මෙන්න මේ කියන පානය වැදගත් වෙන්නේ ගොඩක් වෙලාවට 100 125 අතර නම් ඉන්නේ ඉන්සුලින් ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරලා ඔබට ඉක්මනට 100න් පල්ලෙහාට දාගන්න සපෝට් එකක් ලැබෙනවා. හැබැයි මතක තියාගන්න
ඔබ දියවැඩියාවට කිසියම් ඖෂධයක් ලබා ගන්න කෙනෙක් නම් ඒක නතර කරලා මේ දේ විතරක් කරන්න එපා. ඔබ අනිවාර්යෙන් ඔබගේ වෛද්‍යවරයාගේ උපදෙස් අනුවම ක්‍රියා කරන්න. කාබෝනේට් පානයට පුළුවන් මුඛ සෞඛ්‍ය වැඩි දියුණු කරන්න. ඒ කියන්නේ මේ මුඛේ ඉන්න බැක්ටීරියා අහිතකර බැක්ටීරියා විනාශ කිරීමේ හැකියාව මේ රසායනිකයන්ට තියෙනවා. ඒ කියන්නේ බැක්ටීරියා නාශක ගුණයක් තියෙනවා. සාමාන්‍යයෙන් දවස් 7ක් විතර ඔබ මේ පානය ලබා ගත්තට පස්සේ ඔබගේ මුඛයෙන් පිටවෙන මේ බෑඩ් බ්‍රෙත් එක මේ දුර්ගන්ධයක් පිට වෙනවා නම් මේ දුර්ගන්ධය ගොඩක් වෙලාවට අඩු කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම විදුරු මස් ආශ්‍රිත මොකක් හරි ප්‍රදාහයක් තියෙනවා. මේ රෝගයක් තියෙනම් ඔබට පුළුවන් වෙනවා මේ ප්‍රදාහ තත්ත්වය අඩු කරගන්න. කාබෝනේට් පානයට පුළුවන් ප්‍රශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන්න. දැන් මේ දේ කොහොමද සිද්ධ වෙන්නේ? කාබෝනේට් වල තියෙනවා ඉහළ ප්‍රමාණයක් ඇන්ටිඔක්සිඩන්ට්. ඇන්ටිඔක්සිඩන්ට් කියන්නේ ප්‍රතිඔක්සිකාරක. මේ ප්‍රතිඔක්සිකාරක පිරලා තියෙන ද්‍රව්‍යයක් තමයි කාබෝනේට් කියන්නේ. දැන් ඔබ කාබෝනේට් පානය ලබා ගත්තට පස්සේ ඔබගේ ශරීරයේ white blood cells, ඒ කියන්නේ සුදු රුධිරාණු ප්‍රමාණය වැඩි වෙනවා. දැන් සුදු රුධිරාණු හොඳින් තියෙනවා කියන්නේ ඔබගේ ශරීරයට පිටතින් බැක්ටීරියා හරි ඒ වගේ අහිතකර කිසියම් ශුද්‍ර ජීවියෙක් ඇතුළු වුණොත් එහෙම අපි තුමු ෆංගයි කියන්නේ දිලීරයක් හරි බැක්ටීරියාවක් හරි ඇතුළු වුණොත් වෛරස් වෙන්නත් පුළුවන් ඇතුළු වුණොත් මේ ප්‍රශක්තිකරණ පද්ධතිය එක්කෝ ඇන්ටිබොඩීස් එහෙම නැත්නම් මේ සෛල මගින් මේවට පහර දීලා මේවා ඉක්මනට විනාශ කරනවා. එතකොට ඔබගේ ශරීරයේ රෝග ඇතිවීමේ හැකියාව ගොඩක් අඩු වෙනවා. කාබෝනේට් පානය ක්‍රියා කරනවා ස්වභාවික වේදනානාශකයක් විදියට. දැන් සන්ධිවල වේදනාවක් තියෙනවා මේ වේදනාව අඩු කරන්න උපකාරී වෙනවා. උදෑසන අවදි වුණාට පස්සේ සන්ධිවල මේ අස්තිවල තද ගතියක් තියෙනවා මේ තද ගතිය අඩු කරන්න උපකාරී වෙනවා. ඒ වගේම ඇන්ටි ඉන්ෆ්ලමේටරි ප්‍රොපර්ටිස් තියෙනවා. ඒ කියන්නේ ඉන්ෆ්ලමේෂන් එකක් අපි කියන ප්‍රදාහ තත්ත්ව ඔබගේ ශරීරයේ කුමන ස්ථානයක තියෙනවා එමගින් වේදනාවක් ඇති වෙනවා නම් ඒ වේදනාව අඩු කරන්න. ඒක තමයි මම කිව්වේ ස්වභාවික වේදනානාශකයක් විදිහට ක්‍රියා කරනවා කියලා. මෙතනදී වැදගත් වෙන්නේ කාබෝනේට් වල තියෙන ඉයුජිනෝල් කියන සංයෝගය. කාබෝනේට් පානයට පුළුවන් අක්මාවේ සෞඛ්‍ය රැක ගන්න උපකාරී කරන්න. දැන් අක්මාව කියන්නේ අපේ ශරීරය තුල විෂ එකතු වෙන ස්ථානය සහ විෂ නසන ස්ථානය. ඒ කියන්නේ අපගේ ශරීරයේ සෛලවල විවිධාකාරයේ පරිවෘත්තීය ක්‍රියාවන් සිද්ධ වෙනවා. මේ සෛල මගින් තමයි විෂ එකතු වෙන්නේ. අන්තිමට අක්මාවට යනවා. මෙතනදී විෂහරණය වෙනවා. දැන් මේ විෂහරණ ක්‍රියාවලියට සපෝට් එකක් දෙනවා කාබෝනේට් වල තියෙන ඇන්ටිඔක්සිඩන්ට්. අර මම කලින් සඳහන් කරා ප්‍රතිඔක්සිකාරක කියලා ද්‍රව්‍යයක් තියෙනවා කියලා. මේ ප්‍රතිඔක්සිකාරක මේ විෂ නසන්න උපකාරී වෙනවා. එතකොට අක්මාවට හොඳින් වැඩ කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම අක්මාවේ තුවාල ඇති වෙන අවස්ථා තියෙනවා. අපි කියනවා සිරෝසිස් වගේ තත්ත්ව. මේ වගේ තත්ත්ව වැළැක්වීමට දායක වෙනවා කියලා දක්වන්න පුළුවන්. කාබෝනේට් පානයෙන් ඔබට පුළුවන් දීප්තිමත් සමක් ලබා ගන්න. දැන් මාර කලින් සඳහන් කරා ශරීරයේ විෂ නසන්න උපකාරී වෙනවා කියලා. කියන්නේ විෂ ඉවත් කරන්න උපකාර වෙනවා කියලා අක්මාව තුලදී. ඊට වඩා ඔබගේ ශරීරයෙන් විෂ ඉවත් වෙන්න ගන්නවා හොඳින්. ඒකත් එක්ක ඔබගේ සම දීප්තිමත් වෙන්න ගන්නවා. ඒ වගේම දින 10ක් විතර එක දිගට ඔබ මේ පානය ලබා ගත්තට පස්සේ ඔබගේ ශරීරයේ මේ කුරුල ඇතිවීමේ හැකියාව ගොඩක් වෙලාවට අඩු වෙන්න ගන්නවා. කාබෝනේට් පානයට පුළුවන් ශ්වසන පද්ධතිය පිරිසිදු කරන්න. ඔබට කැස්ස තියෙනම් පපුවේ සෙම තියෙනම් කාබෝනේට් පානය ක්‍රියා කරනවා සෙමනාශකයක් විදියට. ඒ කියන්නේ ඔබගේ පෙනහළු වල සෙම තියෙනම් උගුර සෙම තියෙනම් මේවා ඉවත් කරන්න උපකාරී කරනවා. එතකොට ඔබට පුළුවන් හොඳින් ආශ්වාස ප්‍රාශ්වාස කරන්න. ඒ කියන්නේ ඔබට පුළුවන් හොඳින් හුස්ම ගන්න. කාබෝනේට් පානයට පුළුවන් ඔබගේ අස්ථි ශක්තිමත් කරන්න. කාබෝනේට් තේ හැන්දක තියෙනවා ඔබගේ දෛනිකව අවශ්‍ය කරන මැංගනීස් ප්‍රමාණයෙන් 55%ක්ම. දැන් මේ මැංගනීස් උපකාරී වෙනවා ඔබගේ අස්ථිවල ඝනත්වය වැඩි කරන්න, ඝන ස්වභාවය වැඩි කරන්න. ඒ වගේම පටකවල නිරෝගීභාවය වැඩි දියුණු කරන්නත් උපකාරී වෙනවා. කාබෝනේට් පානය උපකාරී වෙනවා පරිවෘත්තීය ක්‍රියාවලි කාර්යක්ෂමව සිදු කරන්න. දැන් මෙතනදී කෙලින්ම ඔබගේ ශරීරයේ බර අඩු කරගන්න උපකාරී නොවුනත් කාබෝනේට් වල තියෙන මේ රසායනිකයන්ට පුළුවන් වෙනවා ඔබගේ ශරීරයේ මේ දේ පරිවෘත්තීයට ලක්වන මේ ක්‍රියාවලිය හොඳින් සිදු කරන්න උපකාරී වෙනවා. ඒත් එක්කම ශරීරය තුළ ශක්තිය නිෂ්පාදනය කරන්න සහාය වෙනවා. ඒක වක්‍රාකාරයෙන් ඔබගේ බර අඩු කරගන්නත් කිසියම් සහයෝගයක් ලබා දෙනවා. මම දැන් යනවා වීඩියෝ එකේ දෙවෙනි කොටසට. මේ කොටසින් මම කියා දෙන්න යන්නේ කාබෝනේට් පානය කොහොමද සකසගන්නේ කියලා. ඔබ ලබා ගන්න කාබෝනේට් 2ක් හෝ 3ක්. ඊට පස්සේ මේක රෑ තමා කරන්න අවශ්‍ය. ඊට පස්සේ සාමාන්‍ය උෂ්ණත්වයේ තියෙන වතුරට දාලා වතුර කෝප් එකට දාලා වහලා තියන්න රැයක් පුරාවට. ඒ කියන්නේ පැය 8ක් විතර වහලා තියන්න. ඊට පස්සේ උදෑසන හිස් බඩින් මේක පානය කරන්න.
හොඳට මතක තියාගන්න කරාබනටි 3කට වඩා එහා භාවිතා කරන්න එපා. ඒ වගේම මේ පානය කීප සැරයක් පානය කරන්න එපා. ඒ කියන්නේ කරාබනටි 3ක් දාලා පැය 8ක් තියලා එක සැරයක් බිව්වා ආයේ 3ක් දාලා පැය 8ක් තියලා එක සැරයක් බොන්න ඒ වගේ කරන්න එපා. දවසට එකපාරක් විතර උදෑසන හිස් බඩින් පානය කරන්න. මම දැන් යනවා වීඩියෝ එකේ තුන්වෙනි කොටසට. මේ කොටසින් මම කියා දෙන්න යන්නේ මොන වගේ අවස්ථාවලදීද ඔබ සැලකිලිමත් වෙන්න අවශ්‍ය මේ පානය ලබා ගන්න කලින්. ඒ කියන්නේ දැන් හිතන්න ඔබ රුධිරය තුනී වෙන ඖෂධ ලබා ගන්නවා කියලා. ඔය රුධිරේ කැටි ගැස්සෙන රෝගී තත්ත්ව තියෙනවා කියලා. අපි හිතමු ඇස්ප්‍රීන් වගේ දෙයක් ගන්නවා නම්, වෝෆොරින් වගේ ඩ්‍රග්ස් මේ ඖෂධ ලබා ගන්නවා නම්, ඒ වගේ ඖෂධ ලබා ගන්න කෙනෙක් නම් ඔබ අනිවාර්යෙන්ම ඔබගේ වෛද්‍යවරයාගේ උපදෙස් පිළිපැදලා තමයි මේ පානය ලබා ගන්න අවශ්‍ය. ඊළඟට දෙවැනි කරුණ තමයි ඔබ දියවැඩියාවට බෙහෙත් ගන්න කෙනෙක් නම්. සමහර විට මේ පානය ලබා ගත්තට පස්සේ දිගින් දිගටම ඔබගේ ලේවල සීනි මට්ටම ගොඩක් අඩු වෙන්න පුළුවන්. ඒකට ඔබ අනිවාර්යෙන්ම වෛද්‍යවරයෙක්ගේ උපදෙස් අනිවාර්යෙන් ලබා ගන්න අවශ්‍යයි. මොකද දියවැඩියාවට ඔබ බෙහෙත් ගන්නකොට එතනදිත් සීනි මට්ටම අඩු වෙනවා. මේ පානයනුත් එක්තරා ප්‍රමාණයකට සීනි අඩු කරගන්න උපකාරී වෙනවා. ඒකට ගොඩක් අඩු වෙන්න පුළුවන්. ඒකම එක සඳහන් කරේ නැතුව ඔබ නිරෝගී පුද්ගලයෙක් නම් ඔබට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. තුන්වෙනි කරුණ තමයි ඔබ ශල්‍ය කර්මයකට සති 2කට පමණ පෙර ඔබ අනිවාර්යෙන් මේ පානය නතර කළ යුතුයි. ඒ වගේම වෛද්‍යවරයෙක්ගේ උපදෙස් අනිවාර්යෙන්ම පිළිපැදිය යුතුයි. වීඩියෝ එක හොඳ ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න ඔබගේ අදහස්. මේ චැලෙන්ජ් එක කරලා දවස් 14කට පස්සේ ආයෙ වීඩියෝ එකට ඇවිල්ලා කමෙන්ට් කරන්න මොන වගේ සෞඛ්‍යමය ප්‍රතිලාභද ඔබට දැනුනේ කියලා. channel එකත් එක්ක එකතු වෙන්න කැමති නම් channel එක subscribe කරන්න. එහෙනම් අලුත් දවසක අලුත් වීඩියෝ එකක් එක්ක මුණ ගැහෙමු.